හරි මම දන්නේ පාකිට එකේ නවත්තලා කියලා මේ වාහනේ මම දැන් ලියන්න හදනවා. හරිනේ. දැන් මිනිහා ඉතින් එක එක යාදි කෙනා කොච්චර වැරද්ද බලන්න. ඒ මිනිස්සුන්ට ඊට පස්සේ පගාව දෙන්න බලනවා. හරිනේ. ඒක ලියනවා නේ. වැරද්දක් නේ කරේ. නවත්තලා ගිහිල්ලා වාහනේ. දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. නැත්තනේ. ඊට මේ අතේ තිබ්බ සල්ලි වැඩේ මාට්ටු. මොකද කරන්නේ? ගිහිල්ලා එයාගෙන් අහනවද? දැක්කම ඔක තමයි වෙන්නේ රටේ දැක්කම අතේ තිබ්බ මං අද නාලට නවත්තලා zoom කරලා බලන්න පුළුවන්. ඊට කොළ ටික අතේ තිබ්බා. ඒ පාරවල කාරෙක් ගියා. එයා තමයි පොර. ඔය ඉන්නේ. මිනිහා කරන්නේ අම්බ කිරීම. හරි. දිනටම දෙනාට සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ මේක මතකවල පොතක් දෙදහස් සමගින් ඉතින් හැමතිස්සෙම මතක් කරනවා වගේම ඔබට නැවතත් උදානම අද දවසේ සහ පොතක් මෙහි වේලාවන් කොහොමද මෙහි දැනෙන ඔබට මොනවද මෙම ප්‍රදර්ශනය තුළින් මෙහි ගන්නට හැකියාවක් වෙන්නේ කියලා. ඉතින් මතක් කරනවා මෙච්චර දවසක් යාන්තම් ෂේප් කරගත්ත නේද ඥානක් දීලා දක්වා ඔබ වෙනුවෙන් මහනුවර පොතක්ම 2025 වනතුනේ උදෑසන 9 සිට රාත්‍රී 7:00 දක්වා පමණයි. නමුත් මෙන්න ඔබට සුබ ආරංචියක්. අද සහ හෙට යන දින දෙදින පුරාවට උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ඔබ ආදරයකට පොත්පත් මිලදී ගන්නට KCC ආයතනයේ සහ යාදී බර කීයක් හම්බ කරන දවසට ශ්‍රී සංගමයේ එක්කෙනෙක් ලියන්නේ නැහැ ලිව්වන කවුරු නවත්තන්නේ නැහැ ඔබට දන්වන්න කැමති. ඉතින් ආරාධනා කරනවා ඔබ ඉන්නේ අපෝ ඇසෙන මානේ නම් අපෝ පේන මානේ නම් ඔබ මේ 500ක් දීලා පරිස්කෝේ නම් ඉන්නේ. ඔන්න වැඩේ අතේ මාට්ටු ගිහිල්ලා බලමු පොර දැන් ලියනවාද කියලා පොරෙන් ඔන්න අහලා බලන්න පුළුවන් අහලා බලමු හරියට ඩයල් එක බයික් එකේ ඉන්න එක කරා. අද තත්ත්වයක් ගන්න මේ ගමනේ පොතක් ඉතින් ආරාධනා කරනවා ඒක අපෝ එතන මානේ පේන මානේ ලැබෙන්නේ කැටි ටිකෙන් දැන් පරිස්සමෙන් පස්සේ මහා ඔබ වෙනුවෙන් රාත්‍රී 8 දක්වා වේසයි. ඉතින් මේ ඕක තමයි කේස් එක. ඉතින් කොහමද රටක් හදෙන්න බෑනේ. ඉතින් එයා ඉතින් පගාව ගත්ත කෙලිම අර මනුස්ස කෙලිම 500ක් දුන්නානේ. ඉතින් මම හිතන්නේ කොහොමද රටක් හැදින්නේ? ඈ හොරකම නීතිය රකින්න හොරකම නවත්තන්න නීතිය රකින්න ඉන්න මිනිස්සු හොරකම් කරනවා. නීතිය කඩනවා. පොලිස් නිලධාරීන් කියන්නේ මේ රටේ ඇත්තටම මේ රට හදන්න ඉන්න මිනිස්සු නේද? මොකද කරන්නේ? අඩුම ක්වොලිෆිකේෂන් එකෙන් මේකට අරගෙන ඕක තමයි රටේ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ රට මේ විදිහට හදන්න පුළුවන් වෙයි කියලා. නැත්තරම් මම මේක මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ මේක මේ දඬුවම් දීලා පනිෂ්මන්ට් දීලා හදන්න බෑ. මේවට වෙනම මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරන්න ඕනේ මම කියන්නේ. ට්‍රේනින් තියන්න ඕනේ. දැන් මම මේ ඉතින් ඔක තමයි ප්‍රශ්නේ රටේ තියෙන. බලමු අපි මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට.